දැන් ඔබතුමා දන්නවා මෑතකදී අගමැතිතුමිය ගියා ඊටාම දුෂ්කර පළාත්වල ඉස්කෝලවල. දැන් එතුමිය ගිහිල්ලා ප්‍රින්සිපල් සර් ඉස්සරහා වාඩිලා ඉන්නවා. අධ්‍යාපන ඇමතිතුමිය සහ අගමැතිතුමිය විසිටර්ස් චෙයාර් එකේ වාඩිලා අස්සල් කරනවා. ඉමේජ් බිල්ඩින් තමයි ලංකාවේ. මේක කලින් එහෙම නෙමෙයිනේ මට කණෙන් පෙන්නන්න පුළුවන් ගුරුුරු දනගස්සපු සමහර മന്ത്രിවරු. එහෙම රටක් නෙමෙයි තිබුණේ. නෑ මම ඔබතුමා නෑ හරි නෑ ඔබතුමාට කලින් මට මම ඇත්තටම ඔබතුමාගේ දැක්කේ නෑ හරි ඒ නිසා නෑ ඊට කලින් ඔබතුමාට කලිනුත් මම දන්නවා ආන්න මඩුව පැත්තේ කෙනෙක් දන ගැස්සුවා එහෙම නවගත්ත එකම ඊට කලින් දන ගැස්සුවා එහෙම නෙමෙයි මම කියන්නේ එච්චර වෙන්න ඕනේ නෑ දන ගස්සන එක නෙමෙයි අපි සාමාන්‍යයෙන් දන්න දේ තමයි ඇමති කෙනෙක් ගියාට පස්සේ නෑ මන්ත්‍රීතුමා ඒ නිසා ඇමති කෙනෙක් ගියාම අපි දන්න දේ මොකක්ද? විදුහල්පති කරකැවි ඉන්නේ වාඩි වෙන්නේ නැහැ. ඒ නිසා අද අපි මොකද්ද මේ කරන්නේ? අපි කරන්නේ මොකක් හරි මේවා ප්ලෑන් කරලා කරන වැඩ නෙමෙයිනේ. රටේ ඇමතිතුමිය අනේ මන්ත්‍රීතුමා අපිට අවසාරි. ඒ නිසා අගමැතිතුමිය අපි දැක්කා ඒක කරා. ඒව තුලින් මොකද්ද අපි පෙන්වන්නේ රටේ ජනතාවට? අපි සමානයි. අපිට එක කිසිම අඩුවක් නැහැ හීනමානයක්. චූටි පුටුව වාඩි වෙන්න ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිතුමා ගත්තොත් එතුමා දිවුරුම් දීමේ උත්සවයේ සිට පුළුවන් තරම් ඒකේ අන්තගාමී වෙන්නේ නැතුව රටක ජනාධිපතිවරයෙක් වශයෙන් තබාගත යුතු සමහර දේවලුත් තිබෙනවා ඒ වගේම අත්හරිය යුතු දේවලුත් තිබෙනවා ඒවෙන් තෝරා බේරගෙන අත්හරලා ඊටාම චාම් විදියට කටයුතු කරගෙන යනවා ඒ හැම දෙයකම මොකද්ද වෙලා තිබෙන්නේ රටේ ප්‍රතිරූපේ නම් ඔබතුමාලට වුණත් ඉස්සර ලංකාවේ ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක් වුවම වීසා ගන්නත් බෑ සමහර එම්බසි වලින් ඒක තමයි ඇත්ත. අද එහෙම නෙමෙයි. අද අපි යම්කිසි සංස්කෘතියක් හදලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔබතුමා දන්නවා ළඟදී තිබුණා මට මේ අගමැතිතුමිය මම කිව්වේ ඇත්තටම ළඟදී CEOs ෆෝරම් එකක් තිබුණා. එතන මොකද්ද ලංකාවේ ඉතාම ඉහළම ව්‍යාපාරිකයෙක් කිව්වේ. එතුමා පබ්ලික්ලි කිව්වේ. එතුමා ප්‍රසිද්ධියේ කිව්වේ. අතෝ අපිට හොරෙන් කියපු දෙයක් නෙමෙයි. එතුමා කියපු දේ තමයි එතුමාට හැමදාම උදේ නැගිට්ටම හිතනවා කියලා එතුමා ජීවත් වෙන්නේ ලංකාවේද කියලා. මොකද්ද හේතුව? කනේ මෙච්චර පහසුවෙන් කිසිම දේශපාලනඥයෙක් පස්සේ යන්නේ නැතුව මෙච්චර සිවිලයිස් විදියට මෙච්චර හොඳින් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගන්න පුළුවන් ආණ්ඩුවක් ලංකාවේ තියෙනවා කෙනෙක් එතුමාට විශ්වාස කරන්න බෑ කියලා. මේක ලංකාවද කියලා හිතනවා කියලා. ඒවා නිකන් ගොඩනගුන්නේ නෑ මන්ත්‍රීතුමා. ඒක මහන්සියෙන් ගොඩනගපු දෙයක්.